කොහොමද ඉතින් ඔයාලා හොඳින් කියලා මං හිතනවා. ගොඩක් අය මගෙන් රූම් ටුවර් එකක් ඉල්ලලා තිබ්බා. ඉතින් රූම් ටුවර් එකක් කරන්න තරම් කාමරයක් එහෙම ලොකුවට නැහැ. ඉතින් කාමරේ ක්ලීන් කරනවාද? ක්ලීන් කරන ගමන් අපි බලමු මගේ රූම් එකේ මොනවද තියෙන්නේ කියලා. වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ළමයි ඔයාලට මේ වීඩියෝ එක ගේන්න මුල්ම හේතුව පාඩම් කරනකොට එක දිගට ඔයාට පාඩම් කරන්න කම්මැලි හිතෙනවා. එතකොට ඔයා මුළු රූම් එකම ක්ලීන් කරන්න, කුණු බින්දුවක්වත් නැති වෙන්න ක්ලීන් කරන්න, ඒ කියන්නේ රීසෙට් වෙන්න, ආයෙම ඔයා අලුත් වෙන්න. ඉතින් ඊට පස්සේ පුළුවන් ඔයාට පාඩම් බෙදාගෙන පටන් ගන්න. ඉතින් මේ මම මගේ පාඩම් වැඩ කරන තැන ක්ලීන් කරනවා. ඇත්තටම රූම් එක ක්ලීන් එකේ තියාගන්න නැතුව අපිට කිසිම දෙයක් කරන්න බෑ. ඇත්තටම මට නම් ඒක ඔළුවට ලොකු බරක්. මේ තියෙන්නේ මගේ ඩ්‍රෙසින් ටේබල් එක. ඉතින් ඒකත් හොඳටම හැඩි වෙලා. දැන් ඒකත් ක්ලීන් කරගමු අපි. ඉතින් ළමයි ඔන්න රූම් එකට ඇතුල් වෙනකොටම තියෙන්නේ චූටි ෂූ රෑක් එකක්. ඉතින් එතනින් ගියාම තියෙනවා මගේ ඩ්‍රෙසින් ටේබල් එක. ඒක නම් ටිකක් ඇත්තටම දැන් පරණයි. මම ග්‍රේඩ් 7 වල වගේදී තමයි මේ ඩ්‍රෙසින් ටේබල් එක මට ගෙනල්ලා දුන්නේ අප්පච්චි. ඉතින් ළමයි මෙතන තියෙන්නේ මොනවාද කියලා මම වෙනම වීඩියෝ එකකින් කරන්නම් ඔයාලට. මෙතන තියෙන්නේ මම හෙයා එකට ෆේස් එකට යූස් කරන ඒවා. මේ තියෙන්නේ මගේ ට්‍රවල් රැක් එක. රූම් එකට අල්මාරියක් දාන්න තරම් ඉඩක් නැහැ. මේ තියෙන්නේ මගේ බෙඩ් එක. මේ තියෙන්නේ පාඩම් වැඩ කරන තැන. මං මගේ රූම් එකේ තියෙන දේවල් වලින් ආසම තැන තමයි මම පාඩම් වැඩ කරන තැන. එතන හරිම පිළිවෙලයි. මං හරිම කැමතියි එතනට. මේ තියෙන ළමයි මං ඕ ලෙවල් කරන කාලේ කරපු වෝල් ආර්ට් එකක්. මේ තියෙන ඉරි කෑලි නම් පාට වලින් අපේ නංගි ඇඳපුවා තමයි පොඩි කාලේ. මේ තියෙන්නේ මිනි ප්ලාන්ට්ස් දෙකක් කැලෙන්ඩර් එකකුත් එක්ක. මම මේ ප්ලාන්ට්ස් වලට හරි ආසයි ළමයි. හුඟක් ප්ලාන්ට්ස් හැදුවා ඔක්කොම මැරුණා. ඉතින් මේ තියෙන්නේ මගේ රූම් එකේ සම්පූර්ණ view එක. රූම් එක ආයිම පේන්ට් කරන්න ඉන්නේ. හොඳටම දැන් ජරා වෙලා තියෙන්නේ. පේන්ට් කරපුවාම ආයෙම රූම් ටුවර් එකක් ලස්සනට අරන් එන්නම්. ආයෙම වීඩියෝ එකකින් හම්බෙමු.